මම දැන් ඇවිල්ලා ඉන්නේ සුරංග මාමලා ගෙදරට. ඉතින් සුරංග මාමගේ කියන්නේ ගවයා ඉන්න තැනට තමයි අපි මේ දැන් යන්න සූදානම් වෙන්නේ. මාත් එක්ක එන්න යන්න බලන්න. ඔව් දැන් මේ වෙලාවේ ඇවිල්ලා තියෙන්නේ අපි සුරංග මාමලා ගෙදරට. ඉතින් එතන මේ අපි ගවයා මේ කියන්නේ ඉන්න තැන තමයි මේ විදිහට සූදානම් කරලා තියෙන්නේ. එතන අපි මේ කියන්නේ කිව්වොත් මේ නිර්මාණය කරලා තියෙන තවත් ඉරුකුඩුවක් අර පැත්තෙන් හදලා තියෙනවා. ඒ වගේම මේ පැත්තෙන් මේ විදිහට ක්‍රමවත්ව නිසි ආකාරයෙන් ඒ කියන්නේ මේ සත්තු නිසි ආකාරයෙන් බලා ගන්න ආකාරයක් තමයි අපිට දැක බලා ගන්නට හැකියාව තිබුණේ ආපු වෙලාවේ ඉඳලම. මොකද හිතන්නේ මේ ගව ඒ කියන්නේ මේ කූඩුව නිර්මාණය කිරීම පිළිබඳව? ඔව් ඉතින් සාමාන්‍යයෙන් මාන්සියලා හොයාගෙන වැඩේ කරගත්තා. ඔව් එතකොට ඉන්න ඒ කියන්නේ රැට බල්බ් එකක් දාලා තිනවා. ඒ වගේම උන්ට ඒ කියන්නේ මේ දුම් අල්ලන දුම් මේකක් තියෙනවා. මේ මදුරුවන්ගෙනුත් ආරක්ෂා වෙන විදිහට තමයි අපි ඒ කියන්නේ මෙතන ගවයා රැක බලා ගන්න. ඒ වගේම එල්ලා ඒ කියන්නේ මේ විදිහට කන්න ගෙනල්ලා දාලා තියෙනවා. අතන කන්න වෙනම බක්කියක් ගෙනල්ලා දාලා තියෙනවා. මේ විදිහට තමයි මෙහි බලා ගන්න තියෙන්නේ. ඒ වගේම මෙතන ආරක්ෂාව ගන්නම ඒ කියන්නේ කොහොමද හේ කරන්න ලේසි නැහැ. ඉතින් මේ දම් වෙලක් තියෙනවා. ඒ වගේම මේ විදිහට ආරක්ෂා කරලා මේ විදිහට හද නිර්මාණය කරලා තිබෙනවා. ඒ වගේම මේ සියලුම කියන්නේ පිරිසිදු ස්ථානයක් විදිහට මේ සුව පහසු ස්ථානයක් තමයි නිර්මාණය කරලා තින්නේ. මේ වෙලාවේදී ඒ කියන්නේ ගවයා කොහෙද ඉන්නේ? ඇලා ඉන්නේ බැඳලා ඉන්නේ. ඔව් අපි මේ කියන්නේ මෙහාට ගෙනාවොත් දැන් මේ වෙලාවේදී මේ වෙලාවේ ගේන්න බෑ. ඔව් බලිකින් දාම කන සත්තුනේ. ඔව් හවස් වෙලා ගිහින්. අපි එහෙනම් එතෙන්ට යමු. ඇවිල්ලා කතා කරමු. සුරංග මාම කැමති වුණේ නෑ ගවයා මේ වෙලාවේ බඩ පිරෙල නැති නිසා කෑම කාලා නැති නිසා ඒ කියන්නේ ගෙදරට ගෙන්න. ඒ නිසා අපි ගවයා කෑම කන තැනට අපි ඔන්න දැන් ආවා. අපිත් එක්ක ගිහිල්ලා තොරතුරු ගැන ඒ ගැන කතා කරමු. දැන් අපි මේ කියන්නේ සුරංග මාමගේ ගවයා ඉන්න තැනට තමයි ආවිල්ලා තියෙන්නේ. ඉතින් අර අපි අතන සුරංග මාම අර ඉන්න තැන ස්ථානය හදලා තියෙන්නේ විශේෂයෙන් මේ කියන්නේ මේ ගවයට නාන්න පුළුවන් විදිහට ඒ ස්ථානේ බැඳලා සියලුම ඒ කියන්නේ සබන් එහෙම ගෙනල්ලා ඒ බකට් එකේ දාලා තියෙන්නේ. ඒ ස්ථානේ තමයි ඔය අපි දකින්නේ. ඉතින් අපි තව ටිකකින් මේ පැත්තට ගවේ අරගෙන යමු. ඔන්න දැන් ඇවිල්ලා තියෙන්නේ සුරංග මාමගේ ගවයේ ඉන්න තැනට. මේ වෙලාවෙත් දැන් එයා කනවා මෙතන. එහා පැත්තේ ඉඳලා දැන් මේ පැත්තට ගෙනාවා. ඉතින් අතන ඒ කියන්නේ නාලා හොඳට පිරිසුදු ඉන්නේ. මෙයාගේ නම මොකද සුරංග මාම? සුද්දා. සුද්දා කියලා තමයි කියන්නේ. මෙයාගේ උස අඩි 4ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ කියන්නේ විශාල ඒ කියන්නේ මේ තාම අවුරුදු 2යි. තාම අවුරුදු 2යි. ඉතින් දැන් මේ නවගමුව පත්තිනි දේවාලය ඒ වගේම මේ පත්තිනි දේව ඇදහිල්ලත් එක තමයි ගොන්පිට පෙරහැර නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් කොරතොට කඩුවෙල ඒ වගේම ගල් එක මේ වගේ එකක් තමයි ඇඹුල්ගම පෙරහැර සඳහා තමයි සහභාගී වෙන්නේ. මේ ඒ කියන්නේ මේ සුද්දා නවගමුව පෙරහැර සඳහා කීවතාවක් සම්බන්ධ වෙලා තියෙනවා. තාම එක වතාවක් කරේ. කඩුවෙල පෙරහැරට කොරතොට පෙරහැරට දෙකටම ගියා. දෙකටම ගිහින් තියෙනවා. ඒ කියන්නේ අවස්ථා කීක වතාවකටම මේ අවුරුද්දේ නාගම් පෙරහැර කල්ලනවා. 2023 වාර්ෂික ඒ කියන්නේ ඇසළ මහා මංගල්‍යය සඳහා මේ සුද්දත් මේ පාර ගොන්පිට පෙරහැර සඳහා සූදානම් සිටිනවා. ඉතින් ඒ තොරතුරු ඔබට ගේන්න තමයි අපි මේ අපේ සුරංග මාමත් එක්ක සම්බන්ධ වෙලා ආවේ. එතකොට සුරංග මාමේ මේ කියන්නේ මේ සුද්දගේ වර්ගය මොකද? මෙයා බංගලි. එතකොට මේ කියන්නේ මේ සුද්දව නඩත්තු කරන්න කොච්චර ඒ කියන්නේ ලොකු කැපවීමක් කරන්න ඕනේ අනිවාර්යෙන්ම. ඔව් ඉතින් කනකොල කපාගෙන ඉන්න ඕනේ. තුන් වේල දැනුත් පිහියක් අතේ තියාගෙන ඉන්නේ හැම වෙලාවෙම මේ සතා මේ කියන්නේ අපේ මේක සුද්ධ වෙනුවෙන් කැප වෙන අපේ සුරංග මාමා. ඉතින් මේ ඒ වගේම මේ ගත්තාම ලේසි පහසු කාර්යයක් නෙමෙයි මේවා බලා ගන්න ඉතින්. එතකොට සුරංග මාමා මෙයා කොහෙන්ද හම්බුනේ? මට මේ පෙරහැර නාගම්මේ පත්තිනි දේවාලයට නිදහස් කරපු කෙනෙක් තමයි මට මේ සතාව දුන්නේ. එදා ඉඳලා ඒ කියන්නේ මේ විදිහට ආදරෙන් රැක බලාගෙන දැන් මේ පාර 2023 වාර්ෂික ඇසළ මංගල්‍යයට සම්බන්ධ වෙන තමයි මේ විදිහට සූදානම් වෙලා ඉන්නේ.
එතකොට සුරංග මාමා ආදරයෙන් රැක බලා ගන්නවා. මොකද හිතන්නේ මේ සත්‍යය ගැන වාට? මගේ පොඩි ළමෙක් වගේ මෙයා. ඔව්. මෙයා මගේ තියෙන දේ අහගෙන මෙයාත් එහෙමයි මටත් මාත් එහෙමයි. ඔව්. දෙන්නත් එක්කම ඉතින් ගෙදර ගත්තත් අපි ඉස්සෙල්ලා ගියා. ඉතින් සුව පහසු විදියට ඉන්නවා අපේ සුද්දා. ඉතින් සුරංග මාමලා ගෙදර. ඉතින් මේ පාර 2023 ඇසළ මංගල්‍යය සඳහා ගොන්පිට පෙරහැර සඳහා සහභාගී වෙන්න සූදානම් වෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. වර්තමාන කාලයේ වෙනකොට ගව සම්පත සීක්‍රෙන් කියන්නේ මස් කනවා. ඉතින් මෙවන් කටයුතු සිදුවෙන කාලයක මේ විදිහට ආරක්ෂා කරලා රැක බලාගෙන නවගමුව පත්තිනි දේවාලයේ වෙනුවෙන් ගොන්පිට පෙරහැර සඳහා මේ පාර සූදානම් වෙලා සිටිනවා. ඉතින් ඉදිරියටත් මේ වගේ කාර්යයන් සඳහා ඉදිරිපත් වන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරගමු. අපිත් එක්ක සුරංග මහත්මයා ඒ කියන්නේ මාම සම්බන්ධ වීම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ආයිබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා.